සංචාරකයන් සඳහා නවමු අත්දැකීමක් ලබා දීමේ ව්‍යාපෘතියක් දඹුල්ලෙන් අද ආරම්භ කෙරුණා. සංචාරක හෝටලයක ඇති පහසුකම් බස් රථයක් තුළ නිර්මාණය කර ඒ සංචාරක ගමනාන්තද වෙත රැගෙන යමයි මෙහිදී සිදුවන්නේ. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව දඹුල්ල මහනගර සභාව ප්‍රාදේශීය සභාව සහ රාජ්‍ය ආයතන මැදිහත් වී පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ යෝජනාවක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. සුඛෝපභෝගී බස් රථයක් බස් ටෝරන් නමින් දෙස් විදෙස් සංචාරකයන්ට ආහාරපාන සහිතව ගමන් කරමින් සංචාරක ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දීම මේ අනුව සිදු කෙරෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර SBS අබේකොන් නියෝජ්‍ය මාත්‍ය ගමගෙදර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් වින්විල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණා. දඹුල්ල, ඉනාමලුව, කිබිස්ස, සීගිරිය, පැල්බෙහෙර, පිදුරංගල ආදී ප්‍රදේශවල මෙන්ම ප්‍රදේශීය වැව්වමනු හා ඓතිහාසික ස්ථාන කරා ගමන් කරමින් එම ස්ථාන නැරඹීමට සංචාරකයින්ට මෙමගින් අවස්ථාව හිමි වනවා. ප්‍රමුඛම ඉලක්කයක් තමයි සංචාරක ව්‍යාපාරය හරහා අපේ රටේ ආර්ථිකය යම් විධිමත් භාවයකට ශක්තිමත් භාවයකට රැගෙන යාම. අපි විශ්වාස කරනවා මේ කාරණේදී අලුත් ව්‍යවසායකයන්ට, අලුත් මඟ පෙන්වන්නන්, අලුත් ව්‍යාපාරිකයන්ට විවිධ අවස්ථාවන් මතුවෙනවා. ඒ අවස්ථාවන් සාම්ප්‍රදායික තත්ත්වයන් ඔබට ගිය නවීන සංකල්පයන් මත පදනම් වෙලා ගොඩනගෙනවා නම් මම හිතන්නේ රජයක් හැටියට අපි අපේක්ෂා කරන මේ අරමුණ තවදුරටත් ශක්තිමත් වෙන්න හේතුවක් වෙනවා. අද මේ කරන කටයුත්ත අපි විශ්වාස කරන්නේ ඒ වගේ අලුත් සංකල්පයක් මත පදනම් කරගෙන ආරම්භ කරපු කාර්යයක් ඇටියෙට.